කතාව බණ කියන්න දැන් බණ කියන්න කියන ඔෆිස් එකේ CEO එයා තමයි බණ කියන්නේ. යාගේ ගෝලයා ඉන්නවා මිනිහා ඔය පොඩි ගොට්ට කියන්නේ යන්නේ එහෙම ඩයල් එක මිනිහා බොස් ඉතින් වැඩි දෙයක් කතා කරන්නේ මිනිහා එක්ක තමයි. මේ ඔව් සර්. මම පොඩි බඩුවක් අහන්න එන්න කිව්වේ. ඔව් මොකද සර්? අර සුමන චන්ද්‍ර ඔව් මොකද යත කොණ්ඩේ කළු කොල්ලා විග්ගයකුත් දාලා ඉස්සරහ කෑල්ලට. ඉස්සර තට්ටි තිබ්බනේ. තට්ටි විග් එකක් දැම්මා. දැන් මිනිහට 55ක් විතරද වයස? නෑ නෑ 53යි. තට්ටි පෑදිලා වුණා. ඔව් වයස පාටටනේ හිටියේ. ඕක මිනිහ ඔහෙ නිකන් චාටර් වෙලානේ හිටියේ. දැන් නිකන් අර ඩෙනිම් ගහලා. ඔව් ඔව් නෝන අතෑරියානේ. ඈ ඩිවෝස් වුණානේ. එහෙමද? ඔව් නෝන අතෑරියා ඩිවෝස් වෙලා. මම නෑ මිනිහෙක් වයසට ගියාම ඩෙනිමක් ඇඳලා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඔව් නෑ නෑ. මිනිහා එකපාරට මොකද මිනිහට උනේ? අනේ මන් දන්නේ දැන් අර මොනවද කොලෙජ්ෙන්ද මොනවද බොනවා ජිම් එකකට යනවා. අර තව මොනවද වේට් වගේකුත් බොනවා මේ මොනවද මන් දන්නේ සිංහල වේට් වගේකුත්. මොකද මිනිහට වෙලාදී සන්ග්ලාස් දාගෙන අද්දිකට ඇඳගෙන දැන් වෙනම ඉන්නේ. ඔව් රජිනිකාන්ත් වා. ඔව් රජිනිකාන්ත් වගේ තමයි. මිනිහා මෙහෙමයි වෙලා තියෙන්නේ. මිනිහා දැන් ඔය නෝන අතෑරියානේ මිනිහව. ඔව්. මිනිහට තව ප්‍රේමයක් සෙට් වෙලානේ. ඒකට නම් කවන්නේ නෑ ඉතින්. ඔව් නෝන නැත්තම් ඉතින්. ඔව් අවුරුදු 24ක කෙල්ලේ. ඈ ඔව් ඔව් අවුරුදු 55යි. 53යි. ඒ වුණාට අපර කෙල්ලට 24යි. දැම්මු ඒ කෙල්ලට විදියට ඉන්ද ෆිල්ම් බල ඒ වැතින පැසන් ෂර්ට් ඇඳේද? ඕවා හරියනවට. ඇයි සර් ඒකම වෙන්නද වැරදි දෙයක්. ඈ ඉතින් ගෑනිත් නැතිගේ මිනිහට මොකද මිනිහටත් ඉතින් මොකක් හරි තියෙන්නේ බෑත. ඒක හරි ඉතින් ඒකට Tamanට ගැලපෙන කෙනෙක් හොයාගන්න එපා. ඒ කියන්නේ ගැලපෙන්නේ නැද්ද එහෙම? ගැලපෙන්නේ කොහොමද? ඔය අහලා තියනවද? අතීත යොබ්බනෝ පෝෂෝ ආනේති තිම්බරුත්තනි තස්සා ඉස්සාන සූපති තම්පරා බවතෝ මුක. ඒ කියන්නේ ඒක මාර කතාවක් නේ. ඒ කියන්නේ අතීත යොබ්බනෝ පෝෂෝ කියන පෝෂෝ කියන්නේ පිරිමියා කියන එක. අතීතයට ඒ කියන්නේ තරුණ කාලේ අතීතයට ගිහිල්ලා. ඒ කියන්නේ වයසට ගිහිල්ලා කියන එක කියන්නේ. ඔව් තරුණ කාලේ අතීතයට ගියා කියන්නේ වයසට ගිහිල්ලා ආනේති තිම්බරුත්තනි කියන්නේ තිම්බිරි පළවැනි පියයිසු තියෙන පුඩා තරුණියක්. ඒකෙන් අදහස් කරන්නේ මේ පොඩි ළමිස්සියක්. හරි හරි. බැඳගත්තාම වෙන්නේ මොකක්ද දන්නවද? මොකද වෙන්නේ සර්? ඊට පස්සේ එයා ගැන සැකෙන්. ඔව්. ඊර්ෂ්‍යාවෙන්. ඔව්. නිින්ද යන්නේ. ආකෝ වෙන එකෙක් කෝකට මොකක් හරි ලයින් කරයිද කියලා බයයි. නිකාන් නැහෙනව පරාභවයට යනවා. ඔව් ඔව් ඒක තනෝනි විදුවත මිනිහට හිතනවනේ දැන් මේකෙල්ල තරුණයි ලස්සනයි මන්නා කියා කවුරුහරි මේකට මේ සැටමෝල්ට් වෙයි කියලා එහෙම හිතනවා තමයි. ඒක කියලා තියෙනවා බණේ. ඒක නේන්නම් වගේ පරණ ශ්ලෝකයක තියෙනවා. ඔව්. අනභ්‍යාසයේ විසං ශාස්ත්‍රං අජීර්ණේ භෝජනං විසං. දරිද්දස්ස විසං ගෝස්ති වෘද්ධස්ස තරුණී විසං. පට්ටසිරි. ඒක මුල්පද ටික මට තවසිත කියන්න ඕනේ නෑ මේකේ. ඔව්. අන්තිමට කියන්නේ වෘද්ධස්ස තරුණී විසං කියන්නේ නාකින්ට තරුණිය විසයි ඔය. මේ ඇත්ත නාකි දැනගන්න ඕනේ නාකින්ට ගැලපෙන ගෑණියෙක් ගන්න. ඒක තමයි සර්ලා දන්න දේවල් බන නේද? මයන සක් නියම කතාව. ඒ ඈ සර් දුන්නා බණෙන් අද දෙක තුනක්ම කිව්වා මම බණ જાති. ඒ කියන්නේ මේ වයසද අපේ මෙයා ගැන කිව්වේ. අපේ ඩයල් එක. ඔව්. මිනිහගේ දැන් ඔය අලුත් කෙල්ල ගැන කියලා මං විස්තරේ කිව්වා නාකි මිනිස්සුන්ට නාකි මිනිහෙකුට තරුණිය විසයි කිව්වා. ඒක න සොලෝකකින් කිව්වේ. බණෙන් කිව්වා කෙලින්ම කිව්වේ. ඒ කියන්නේ පොඩි කෙල්ලෙක් බැඳගත්තම නාකියට සැකයිලු ඊර්ෂියයිලු. ඒක හින්දා නිින්ද යන්නේ නෑලු. මාර කතා බං ඒ බණ දැනුම නේද බං දැනුමනේ. මිනිහට නිින්ද යනවත් දන්නේ නෑ නේ. ඉතින් මිනිහට මොකද ප්‍රශ්නයක් නෑනේ මිනිහට. හයි මිනිහා එහෙම නෑනේ මිනිහා. මිනිහා එහෙම උඹ දන්නවද මිනිහා? නෑ මොකද මිනිහා මේ උඹ ඔෆිස් එකේ ඉතරනේ දන්නේ. ඔව්. දැන් මිනිහා දෙවනි ගෑණිත් අත්තරිලා තුන්වෙනි ගෑණියෙන් බැඳලා ඉන්නේ. ඔව්. දන්නව වයස කීයද කියලා? අනේ මූට 8යි. ඔව්. කෙල්ලට 28යි. මොකා මේ අපේ සීයෝ? ඔව්. පළවෙනි කසාදේ පොඩි දුවගේ වයසේ ළමයා. ඈ? එතකොට මූට නිින්ද යනවා ඇති. එතකොට බණ කියන්නේ? උකගේ බණ විතරනේ වං.